හොඳට මතක තියාගන්න. ඉතින් ඒවා නෝට් දීලා ලියන්න දීලා මේක කරන්න පුළුවන් ඒවා නෙවෙයි. අවබෝධයට දාගන්න අදම සීන් එක. පැහැදිලිද වැඩේ? හරි. එහෙනම් මම හිතනවා මේ වැඩේ උත්තර තේරෙන්නේ නැති කියලා මම මේක අතිශය සරල විදිහට කියලා දුන්නේ. ඕක තමයි විස්තරේදී. හරි. ආය පරිමා ද්‍රවයක පරිමා ප්‍රසාරණය කියලා මේ 아무තු කෙලියක් නෑ. 아무තු උතුරලා යන ටික විතරයි ඇහැට පේන්නේ. ඇත්තනේ කතන්දර හොද්දක් හැඳි ගන්නකොට උතුරලා එන ටිකනේ අපිට පේන්නේ. අපිට මුට්ටිය ලොකු වෙනවා පේනවා. නෑනේ. වතුර එකක් උණු කරනකොට බුබුලු දාලා වතුර එක උඩට එනවා පේනවා මිසක් අපිට වතුර එක එකපාර අඩු වෙනවා පේනවද? මුට්ටිය ලොකු වෙනවා පේනවද? ඒවා පේන්නේ නැහැ කිසිම දෙයක් නෑ. කිරි උතුරනකොට ඊයේ හරි මුට්ටිය ලොකු වෙනවා පේනවද? නෑ. වතුර මට්ට මේ කිරි ටික අඩු වුණා පේනවා. එහෙම පේන්නේ නැහැ. හරි. පේන එකම කෙනා මේක. හැබැයි ඇත්තට මෙයා විතරක් නේ වැඩි වෙන්නේ මෙතනත් එකක් වැඩි වෙනවා. ඒ නිසා තමයි අපි දෘශ්‍ය සත්‍ය ප්‍රසාරණය කියලා මේක කතා කරන්නේ. පැහැදිලිද වැඩේ? එහෙනම් වැඩේ හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා.